ඉතින් දරුවනෝ ඔයාලට පේනව නේද මේ පොල්. මේ පොල් අපේ ගෙදර ගහක් තියෙනවා. මේව දියපුහු. සමහරු කඩෙනුත් ගේනවා. කඩෙන් ගෙනාට පස්සේ අපරාධි විසි කරලා දානවා. දැන් මම මේ හදන්නේ මේ පොල් අරගෙන ඉවර වෙලා නිකන් මේව තිබුණොතින් දවස් 2-3ක් තිබුණොතින් මේව නරක් වෙනවා. පිළුම් වෙනවා වගේ වෙනවා. ඒක හන්දා මම දැන් හදන්නේ මේ පොල් ටික ගාලා අරගෙන අවුවේ දාලා වේලන්න. ඊට පස්සේදී අපට පුළුවන් අවුවේ දාලා වේලලා ඉවර වෙලා මේක බෙන්ඩරේට දාලා පිටි කරලා බෝතලයකට දාලා හරි ගස්සලා අපිට පිටි වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ පොල්. ඉතින් බලන්න මම දැන් මේ පොල් ගෙඩි ටික බිඳලා ඉවර වෙලා පොල් ගාලා අවුවට දානවා. හරි බලන්න මේ දරුවනේ මං කරන්නේ මොකද්ද කියලා. දැන් මේ පොල් ටික ගාන්න හදන්නේ. දැන් අපි පොල් ටික ගාමු. පොල් ටික බිඳලා පොල් ටික බිඳින්න එහෙම. ඔන්න පොල් මේ විදියට තියෙන්නේ. අපි ඒ ටික හූරලා දානවා උඩින්. හූරලා දාලා විර වෙලා අපි පොල් ටික ගාන්න ගනිමු. එහෙම වුණාට පස්සේදී බින්දෙන්න අමාරුයි මේ කැඩිච්ච හන්දා. ඔය විදියට අරගෙන ඉවර වෙලා මේකේ නම් වතුරක් තියෙනවා. අපි මේ විදියට පොල් ටික ගාලා ගනිමු. පොල් ටික ගාන්න හදාන්නේ දැන් මම මේ පොල් ටික ගාලා ඉවර වෙලා අපි දැන් ලෑස්ති වෙන්නේ මේ පොල් ටික ගාලා ඉවර වෙලා අවුවට දාලා වේල ගන්න ඕන. එහෙම කරලා ඉවර වෙලා ඊට පස්සේදී පුළුවන් අපිට මේක අවුවට දාලා වේලගෙන ඉවර වෙලා මේ බ්ලෙන්ඩරේට දාලා පිටි කරලා වේලිච්ච භාජන වලට දාලා ප්‍රයෝජනයට ගන්න පස්සේදී අපරාධ නැත්තම් මේ වගේ මේ පොල් ටිකක් තිබුණොත් ඒක අපරාධ වෙන හන්ද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හන්ද තමයි මම මේ විදියට කරන්නේ. ඊට පස්සේදී දැන් වෙලා යනවා මේක ගානකොට නම් වෙලා යනවා. ඒක හන්ද මේ මම වීඩියෝ එක නතර කරලා ගාලි ඉවර වෙලා මේ පොල් ටික වේලලා හරි ගස්සලා මම ආයෙමත් වීඩියෝ එකක් කරන්න. එහෙනම් ඔයාලා කාටත්ම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි මගේ දරුවනේ. බුදු සරණයි.